ඒයි කවුද බොයි මේ මොකක්ද වෙලා තියෙන්නේ අපි කොච්චර වැඩ කරත් ඇවිල්ලා පස්සෙන් ඇවිල්ලා කනවා අපිව කාලා දානවා කවුද බොයි ගානවා බලන්නකෝ කොක්කොම නගිනවා ගානවා අර දූරියක් යාරකෝ මම ගියා කටේට මේ බුලත් පිටක් ගන්න කෝ කටු කටු මොකද ඔයි කරන්නේ නගිනවා උඩට අපි දන්නවා මේ සුරංග රංගන ශිල්පියෙක් විතරක් නෙමෙයි ස්ටේජ් කරනවා ටෙල් ඩ්‍රාමා කරනවා ඒත් එක්කම ඉසුරංග එනවා මේ ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් ස්පෙෂලි ඩබින් ආටිස්ට් කෙනෙක් ඒ කියන්නේ හඬ කැවීම් ශිල්පියෙක් විදියට අපි ලස්සනම මතක තියෙන හඬ කැවීම් ඒ කියන්නේ කරපු දේවල් ගැන චුට්ටක් කතා කරමු හඬ කැවීම් කරපු දේවල් කියන්නේ ගොඩක් මං ඔය එන ස්ක්‍රිප්ට් එකම මේ ඇත්තටම මට ඔය එන ඒවා හැම ගොඩාක් මේ ලියනවට වඩා ගොඩක් මේ තියෙනවා ඇත්තරම මේ ස්ක්‍රිප්ට් එක හදන්නේ ලියලා කරන්නේ ගොඩක් ඉතින් ඇත්තරම මම මේ එවෙලේ දැන් මොකක් හරි වයිරල් වෙන කන්ටෙන්ට් එකක් ආවොත් ඒකට මම කාටුන් එකක් හදනවා. එතකොට ස්ක්‍රිප්ට් එක නම් බොහෝ දුරට ඇත්තරම නෑ ඔළුවේ තමයි ස්ක්‍රිප්ට් එක තියෙන්නේ. මේ ඇත්තරම මම අද ඩබියා විදිහට හරි අඳුරගත්තා නම් මොනවා හරි කරා නම් ඇත්තරම මම ඇත්තරම සිරසේ කාටුන් මම පුංචි කාලේ ඉඳන් බලනවා මම සෑහෙන්න මම සිරසේ කාටුන් වලට ලව්. ඒ කියන්නේ අපි චූටි කාලේ ඇත්තරම ගොඩාක් මේ අපි ආස කරන කාටුන් සිරසේ ගිහිල්ලා තියෙන්නේ. එතකොට තාමත් මේ කමෙන්ට් කර අර සූරපප්ප දෙන්න මේක දෙන්න මෙහෙම කියලා ඉල්ලනවා මිනිස්සු. ඔව් ඒක තමයි. මේ කතා ඇතුළෙත් ඉල්ලනවා සමහර කට්ටිය. දැකලා තියෙනවා. ඔව්. මේ එතකොට අනේ මං ඇත්තරම ඒ හඬ කැවීම් ශිල්පීන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. යාලා හින්දා තමයි අද කියන්නේ මාව අඳුර ගන්න නම් එයාලට තමයි මේකේ ෆුල් ක්‍රෙඩිට් එක කියන්නේ. එයාලා හින්දා තමයි අපි එයාලව ඉමිටේට් කරන්න නැත්නම් අනුකරණය කරන්න පෙළඹෙන්නේ. අනිවාර්යයෙන්. මේ එතකොට අපේ ලාල් සර් නැති වුණා. සර්ව මතක් කරන්න ඕනේ මේ අපේ සීසර් හඬ කැවුවේ. මම ඉස්සල්ලාම වොයිස් එකක් කරලා කියන්නේ සීසර්ගේ වොයිස් තමයි ඉස්සල්ලාම කරන්න try කරේ. එතෙන්දී ඔය කරපු අර මේකේ මම කාටුන් එකේ මතක කෑල්ලක් මම සීසර් එකේ මම පොඩි කෑල්ලක් කරමු මාත් හරි ආසයි පොඩි කෑල්ලක් මේ කරන්න හැම වෙලේම පෑගෙනවා රෙද්ද ඔය ටික ඕක මතක ඇතිනේ සීසර් වුණාට වඩා හොඳයි වෙන මොකෙක් හරි කෙනෙක් වුණා නම් කියලා. ඔය දෙක ඇත්තරම මට මගේ ජීවිතේ මට හරි මතක මේ මතක කෑල්ලක් කරසක් නෑ මතක මට කියනවා ටක් ගාලා ඒ කියන්නේ මේක කාටුන් එක මේනවා. එනවා. ඒකයි අර තව පොඩි එකක් තියෙනවා මේ ඒත් සූරපප්පයිගේ අර සෝල්දාදුවෙක් කියන්නේ මේ මොකද්ද මම කඩේට ගිහිල්ලා මේ මම ගියා කඩේට මේ බුලත් පිටක් ගන්න මේ පිට ගත්තා මේකේ හුණු නෑ දුම් කොළ නෑ ඊට පස්සේ මේ මේකේ පුවක් නෑ ඔතලා තිබ්බ කොළේ විතරයි කොහොම කියලා ඔය තියෙනවනේ තියෙනවා අර ඔකත් මතකයි ඔව් ඒක ඊට පස්සේ තව අර මේ තියෙන්නේ ගානවා බලන්නකෝ කොක්කොම නගිනවා ගානවා අර දූරියක් යාරකෝ මොකද ඔය පහල්ට වෙලා කරන්නේ නගිනවා උඩට කෝ කටු මොකද ඔයි කරන්නේ නගිනවා උඩට දැන් මගේ පස්සෙන් එන්න කිව්වේ පන්නන්න නෙමෙයි මොහොබෝ ඉතින් අර මට ඇත්තටම මං ගොඩක් කැරක්ටර්ස් ඔය කරලා තියෙනවා ඉතින් මං අර කාටුන් වල මගේ වගේ ඊට පස්සේ ඔය ඕකේ සූරපප්පා ඊට පස්සේ කවුද බෝයි ඊට පස්සේ ඔය තව ඔය channels වල ගිය කාටුන් වල ඒ වගේ කරලා තියෙනවා මේ කියන්නේ මම කරලා තියෙනවා තව මේ ඉසුරංග ආසාවෙන් කරපු කැරක්ටර්ස් මොනවද තව තියෙන්නේ මොකේද ඩබින් වල ඒ කියන්නේ මොන ප්‍රශ්නයක් නැහැ මොන නාලිකාව මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ අපි කියමු මොනවාද ආසාවෙන් කරපු චරිත තියෙන්නේ දැන් සූරපප්ප එකේ හරිය දැන් ආසාවෙන් කරන්නේ ඇත්තටම මම ආසාවෙන් කරන ගොඩක් ආසයි අර මේ අපේ මේ කවුද බෝයි කිය අර මේ කොටා ජුණ්ඩ ඔව් ඇත්තටම මම ආසාවෙන් කරන කැරක්ටර් එකක් මේ කියන්නේ මම හරි ආසයි ජුණ්ඩ අයියගේ පොඩ්ඩක් කරලා බලමු පොඩි මතකයි ඒයි කවුද බොයි මේ මොකක්ද වෙලා තියෙන්නේ අපි කොච්චර වැඩ කරත් ඇවිල්ලා පස්සෙන් ඇවිල්ලා කනවා අපිව කාලා දානවා කවුද බොයි මට ඉතින් මං ඒකට හරි කැමතියි වගේ මං මේ කැරක්ටර් එකට අර චූටි ගම්මිරි සැටයක් වගේ බයින්න ගියාමත් ඒවයි මං හරි කැමතියි